සඳුන් කියන්නේ අවුරුදු 24ක විතර කඩවසම් තරුණයෙක්. ගමේ ඉඳලා කොළඹ කිට්ටුවට අවුමකට ආවේ ජීවිතේ දිනන්න හිතාගෙන. රස්සාවල් කිහිපයකටම උත්සාහ කරලා මහන්සි වුණු සඳුන්ට අන්තිමට නවාතැන් එක්කම වැඩ කරන්න හොඳ තැනක් හම්බුණා. ඒ ටවුමේ මැද හරියක තිබුණු සල්ලිකාර පවුලකට අයිති ලොකු ටෙක්ස් ප්‍රින්ට්, රෙදිපිලි සහ මුද්‍රණ කඩයක්. ඒ කඩේ අයිතිකාරයා වුණේ සෝමරත්න මුදලාලි. මුදලාලිට දැන් වයස 60කට කිට්ටුයි. දරු මුණුබුරෝ නැති මේ පවුලේ මුදලාලි මීට මාස කිහිපයකට කලින් අංශභාග රෝගියට ගොදුරු වෙලා ඇඳටම සීමා වුණා. කඩේ වැඩයි ගෙදර වැඩයි ඔක්කොම තනියම බලාගත්තේ මුදලාලිගේ බිරිඳ වුණු මල්කාන්ති. මල්කාන්ති ගැන කිව්වොත් ඇයට වයස අවුරුදු 45ක් විනත් රූපය දැක්කම කවුරුවත් ඒ වයස කියන්නේ නැහැ. හරිම හැඩයි නිතරම තරුණ පෙනුමට ලස්සනට අඳින්න පළඳින්න ඇය වග බලාගත්තා. කඩේ පිටිපස්සීම තිබුණු ලොකු වලව්වක් වගේ ගෙදර තමා උන් ජීවත් වුණේ. සඳුන්ට නවාතැන් ලැබුණේ ඒ ගෙදරම ස්තෝප්පු කාමරයක. කඩේ වැඩ විතරක් නෙවෙයි රෑට මුදලාලිගේ බෙහෙත් සහ සාත්තු සප්පායම් වැඩවලටත් සඳුන් උදව් වුණා. මල්කාන්ති නෝනා සඳුන් දිහා බැලුවේ හරිම කරුණාවන්ත ඒ වගේම ටිකක් වෙනස්ම බැල්මකින්. සඳුන්ගේ හිතෙත් ඇය ගැන පොඩි ආකර්ෂණයක් නොතිබුණාම නොවේ. එදා සෙනසුරාදා දවසක් නිසා කඩේ වහද්දි රෑ 9 පහ වුණා. සඳුන් නාලා කාලා ලෑස්ති වෙලා සෝමරත්න මුදලාලිගේ කාමරයට ගියේ රෑට ගාන්න තියෙන බෙහෙත් තෙල් ටික ගන්න. මුදලාලිට ඒ වෙනකොටත් හොඳටම නිින්ද ගිහින්. සඳුන් හිමින් සැරී මුදලාලිගේ කකුල්වල තෙල් ගාලා ඉවර වෙලා කාමරයෙන් එළියට ආවා. සාලී ලයිට් නිවලා තිබුණේ. එකපාරටම සඳුන් දැක්ක ටීවී එක දාලා තියෙන සාලී දිග සෝෆා එක උඩ මල්කාන්ති නෝනා හාන්සි වෙලා ඉන්නවා. එයා ඇඳන් හිටියේ හීනි පට්ටි තියෙන දනහිසටත් උඩින් තියෙන සැහැල්ලු රාත්‍රී ඇඳුමක්. සඳුන් මුදලාලිට තෙල් ගාලා ඉවරද? මල්කාන්ති කෙන්දිරිලි හඬකින් ඇහුවා. "ඔව් නෝනා, මුදලාලිට නිින්ද ගිහින්." සඳුන් තමන්ගේ කාමරයට යන්න හැරුණා. "පොඩ්ඩක් හිටපන්කෝ. අද කඩේ බඩු බාද්දී මගේ කොන්දයි බල්ලොයි දෙකම රිදෙන්න ගත්තා. ඔය අතේ තෙල් තියෙන එකේ මගේ කකුල් දෙකත් පොඩ්ඩක් මසාජ් කරලා දීලා ඵලයන්කෝ." ඇය සෝෆා එක උඩ වාඩි වෙලා කකුල් දෙක ඉස්සරහ තිබුණු ස්ටූල් එක උඩින් තිබ්බා. සඳුන්ගේ හෘද ස්පන්දනය වේගවත් වුණා. එයා හිමින් සරේ මල්කාන්ති ළඟට කිට්ටු වුණා. සඳුන්ගේ අත් දෙක ලාවට ගැහෙන්න ගත්තා. සාලේ තිබුණේ ටීවී එකකින් වැටුණු නිල් පාට අඳුරු එළිය විතරයි. මල්කාන්ති නෝනා ඇස් දෙක පියාගෙන සෝෆා එකට බර වුණා. සඳුන් බෝතලයෙන් තෙල් බින්දු කිහිපයක් අතට අරන් මල්කාන්තිගේ සුදු මැලී සිනිදු කකුල් දෙකේ ගාන්න ගත්තා. ගමේ හැදුණු වැඩුණු සඳුන්ට මෙච්චර ළඟින් මෙහිම කෙනෙක්ව ආශ්‍රය කරන්න ලැබුණු පළවෙනි වතාව. තෙල් ටික කකුල් දිගේ උඩට පිරිමදිද්දි මල්කාන්තිගේ කටින් හිමින් කිඳිරිල්ලක් පිට වුණා. සඳුන්, එතන තමා රිදෙන්නේ. තව පොඩ්ඩක් හයියෙන්." ඇය කියපු පමාවට සඳුන් දනහිසින් උඩට කලවා ප්‍රදේශය දෙසට හිමින් අත් දෙක අරන් ගියා. ඇය ඇඳන් හිටපු කොට ගවුම තවත් උඩට වෙලා තිබුණේ. සඳුන්ගේ ඇස් කෙලින්ම ගියේ ඊ දෙසටයි. එතකොටමයි සඳුන් දැක්කි ඇය ඇතුළත ඇඳුමක් ඇඳලා නැති වග. සඳුන්ට හුස්ම ගන්නත් අමතක වුණා වගේ දැනුණා. මුළු ඇඟම රිද්ම එකට ගැහෙන්න ගත්තා. එකපාරටම මල්කාන්ති ඇස් සැරලා සඳුන් දිහා බැලුවා. ඒ බැල්මේ තිබුණේ වෙනස්ම ආරාධනාවක්. සඳුන්, උඹ බය වෙලා වගේනි. දොරවල් ඔක්කොම වැහුවද? ඇය ඇහුවේ හරිම බර හඬකින්. "ඉස්සරහ දොර විතරයි වැහුවේ නෝනා. කුස්සියේ දොර." සඳුන් ගොත ගැහුවා. "එහෙනම් ගිහින් ඒකත් වහලා සාලේ ලයිට් එකත් නිවලා වරින්." මුදලාලිට ඇහෙන්නේ නැහැ. එයාට හොඳටම නිින්ද ගිහින්. මල්කාන්ති සෝෆා එකකින් කිලින් වෙන ගමන් කිව්වා. සඳුන් වෙවුලන කකුල් දෙකින් නැගිටලා ගිහින් පිටිපස්සේ දොරවල් ලොක් කළා. හිත ඇතුලින් ලොකු බයක් ආවත් ඇඟ පුරාම දිව්වේ අමුතුම හැඟීමක්. ආපහු සාලෙට එද්දි මල්කාන්ති සෝෆා එකකින් නැගිටලා කාමරේ දොර කඩ ළඟ හිටගෙන ඉන්නවා. හැබැයි ඒ මුදලාලි ඉන්න කාමරේ නෙවී ඇය නිදාගන්න වෙනම කාමරේ. "සඳුන්, මෙහාට වරින්." ඇය ඇඟිල්ලෙන් සංකරලා කාමරේ ඇතුළට ගියා. සඳුන් මොහොතක් ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා.
එක හිතක් කිව්වා මේ කරන්න යන්නේ ලොකු වැරද්දක්. දැන්ම තමන්ගේ කාමරයට දුවන්න ඕනි කියලා. ඒත් මල්කාන්තිගේ ආකර්ශනීය රූපයයි ඇය කරපු රහ සාරාධනාවයි ඉස්සරහ සඳුන්ගේ තරුණ හිත සම්පූර්ණයෙන්ම පාලනයෙන් ගිලිහිලා තිබුණි. සඳුන් හිමින් සැරි ඇය පස්සෙන් කාමරය ඇතුළට පියවර තිබ්බා. කාමරය ඇතුළෙ තිබුණි යාන්තම් මැඳිලා පෙනෙන අඳුරක්. ඇඳ ළඟ තිබුණු ලෑම්පෙකින් ලා රතු පාට එළියක් විහිදුණා. මල්කාන්ති ඇඳ අයිනෙන් වාඩි වෙලා සඳුන් දිහා බලාගෙන හිටියේ සිනහවකින්. දොර වහපන් සඳුන්. ඇය ඉතාම හිමින් මිමිනුවා. සඳුන් කාමරේ ලී දොර වහලා ලොක් එක දැම්මා. දොර ලොක් වෙන සද්දෙත් එක්කම සඳුන්ගේ හදවත තවත් වේගයෙන් ගැහෙන්න ගත්තා. ළඟට වරින් මං උඹව කන්නේ නෑනේ. මල්කාන්ති කිව්වේ සඳුන්ගේ අතකින් ඇදලා ඇය ළඟින්ම වාඩි කරගන්න ගමන්. ඇයගෙන් ආපු සුවඳ විලවුන් සුවඳ සඳුන්ව තවත් මත් කළා. මල්කාන්ති තමන්ගේ සිනිදු අත් දෙක සඳුන්ගේ කරවටේ යවලා ඇගේ මුහුණ සඳුන්ගේ මුහුණට ලං කළා. ඔවුන් දෙන්නගේ උණුසුම් හුස්ම එකිනෙකට මුසු වෙන්න ගත්තේ තත්පර ගණනකින්. නෝනා මුදලාලි ඇහැරුණොත්? සඳුන් අන්තිම වතාවටත් තමන්ගේ හිත මර්ධනය කරගන්න හැදුවා. එයාට දීලා තියෙන බේත් පෙතිවලට හෙට උදේ වෙනකන් ඇහැරෙන්නේ නෑ. දැන් ඒක අමතක කරපන් කියපු මල්කාන්ති සඳුන්ගේ තොල් පෙති මත තමන්ගේ තොල් තද කළා. ඒ සිප ගැනීමත් එක්ක සඳුන්ගේ හිතේ තිබුණු බය, සැකය ඔක්කොම දිය වෙලා ගියා. සඳුන් මල්කාන්තිව තමන්ගේ ශක්තිමත් දෑතට මැදි කරලා තදින් බදාගත්තා. මල්කාන්ති ඇඳන් හිටපු සැහැල්ලු ගෞමී පටි දෙක ඇගේ උරහිස්වලින් පහලට කඩා හැලෙද්දි සඳුන් ඇයව ඇඳ මත හාන්සි කරවලා ඇය දෙසට නැඹුරු වුණා. කාමරේ පුරාම රජකලි ඔවුන් දෙදෙනාගේ වේගවත් හුස්ම හඬ විතරයි. මල්කාන්ති සඳුන්ගේ කුණ්ඩිය අතරින් ඇඟිලි යවමින් ඔහුව තමන්ට තවත් ලං කරගත්තා. සඳුන්ගේ දෑත් ඇගේ සිරුර පුරා අසීමිත නිදහසකින් සැරිසැරුවා. සෝමරත්න මුදලාලි, කඩී වැඩ, සමාජය මේ හැමදීම ඊ මොහොතේ ඔවුන්ට අමතක වෙලා තිබුණි. නොසිතූ මොහොතක ඔවුන් දෙදෙනාම තිගැස්සී ගියේ මුදලාලි නිදාගෙන සිටින කාමරය දෙසින් ආපු හඬක් නිසයි. පකස්, ඩටස්. කාමරේ ඇඳ ළඟ තිබුණු මොකක් හරි බිම වැටෙන සද්දයක් සහ කෙනෙක් අමාරුවෙන් කිඳිරි ගාන හඬක් යාන්තමට ඇහුණා. සඳුන් එකපාරටම මල්කාන්තිගෙන් ඉවත් වෙලා ඇඳ උඩ වාඩි වුණා. ඔහුගේ ඇඟ පුරාම සීතල දාඩිය දාලා තිබුණා. නෝනා මුදලාලිගේ කාමරෙන් සද්දයක් ආවා. සඳුන් බයින් ගැහෙමින් කිව්වා. මල්කාන්තිත් කලබලින් නැදෙන් නැගිටලා ඇගේ ගෞම සකස් කරගත්තා. ඇගේ මුහුණෙත් තිබුණේ බයකට වඩා නොසන්සුන්කම. හිටපන්, උඹ හොමම හිටපන්, මං ගිහින් බලන්නම්. ඇය ඊටාම හිමින් මිමිනුවා. ඇය කාමරේ දොර ලොක් එක ඇරලා හිමින් සැරේ එළියට ගියා. සඳුන් කාමරේ ඇතුලේ ඉඳන් කන්දීගෙන හිටියේ හදවත ගැහෙන සද්දෙත් එක්ක. විනාඩි 5ක් විතර ගත වුණා. කිසිම සද්දයක් නැහැ. සඳුන්ට තවත් ඉවසන්න බැරි වුණා. එයා හිමින් සැරී කාමරින් එළියට ඔළුව දාලා බැලුවා. සාලි කලින් වගේම අඳුරුයි. මුදලාලිගේ කාමරේ දොර බාගෙට ඇරිලා තිබුණා. සඳුන් පියවරින් පියවර ඒ කාමරිය දෙසට කිට්ටු වුණා. කාමරේ ඇතුළට ඉබිලා බලපු සඳුන් දැකපු දේ එයාගේ ඇස් උඩ ඉඳ වුණා. ඇඳ ළඟ තිබුණු වතුර වීදුරුව බිම වැටිලා කුඩු වෙලා තිබුණා. ඇඳ උඩ හිටපු සෝමරත්න මුදලාලි ඇඳින් භාගයක් එළියට වැටිලා එක අතක් ඉස්සරහට දිගු කරගෙන හිටියා. එයාගේ ඇස් ඇරිලා තිබුණේ ඒ ඇස් කිලින්ම යොමු වෙලා තිබුණි දොරකඩ හිටගෙන ඉන්න සඳුන් දෙසටයි. සඳුන් හිටපු තැනම ගල් ගැහුණා. මුදලාලිගේ ඇස් දෙකින් කඳුළු කඩාගෙන වැටෙනවා. ඒ වගේම මේ මූණේ තිබුණි දැඩි කීන්තියක් සහ අසරණකමක්. එයාට කතා කරගන්න බැරි වුණත් සඳුන් සහ මල්කාන්ති අතර සිද්ධ වුණු හැමදේම එයාට තීරිලා තිබුණා. සඳුන් බය වුණු පාර අඩියක් පස්සට තියෙද්දීම ඇඳ අනිත් පැත්තේ හිටගෙන ඉන්න මල්කාන්ති සඳුන් ළඟට ආවා. ඇගේ මුහුණේ කලින් තිබුණු බය වෙනුවට දැන් තිබුණි පුදුමාකාර නිශ්ශබ්දතාවයක්. බය වෙන්න එපා සඳුන්, එයාට කතා කරන්න බෑ. සද්ද නොකර හිටපන්. මල්කාන්ති ඊටාම පහත් හඬින් කිව්වා. ඇය හිමින් සැරේ බිම වැටිලා හිටපු මුදලාලිව ආපහු ඇඳ උඩින් හාන්සි කරවන්න හැදුවා. ඒත් මුදලාලි Tamanට තියෙන උපරිම ශක්තිය දාලා මල්කාන්තිගේ අත ගසලා දැම්මා. එයාගේ උගුරෙන්
ගාලා අමුතුම කෙඳරිලි හඬක් පිට වුණා. සඳුන් බලන් ඉන්නේ නැතුව මෙහාට ඇවිත් මට උදව් කරපන් මෙයාව ඇඳට දාන්න. නැත්තම් අහල පහල මිනිස්සුන්ට සද්දේ ඇහි. මල්කාන්ති කලබලින් කිව්වා. සඳුන් වෙවුලන දාතින් මුදලාලිගේ කකුල් දෙකෙන් අල්ලගත්තා. මුදලාලිගේ රවාගෙන ඉන්න දාස් කෙලින්ම තිබුණි සඳුන්ගේ මූණට. තමන්ට නවාතැන් දීලා රස්සාව දීලා සලකපු මනුස්සයට කරපු ද්‍රෝහිකම මතක් වෙලා සඳුන්ගේ හිත ඇතුලින් ලොකු පසුතැවීමක් සහ බයක් ඇති වුණා. ඔවුන් දෙන්න එකතු වෙලා මුදලාලිව ඇඳෙන් හාන්සි කරවලා රෙද්ද පෙරෙව්වා. මුදලාලි ඇස් පියාගත්තේ දැඩි කලකිරීමකින් වගේ. දැන් ඔබ ඵලයන් සඳුන් කාමරේට හෙට උදේට කතා කරමු. මල්කාන්ති සඳුන්ගේ උරහිසට අතක් තියලා කිව්වා. සඳුන් කිසිම දෙයක් නොකියා තමන්ගේ කාමරයට ආවා. එදා රෑ පුරාම සඳුන්ට ඇහැට නින්දක් ආවේ නැහැ. පාන්දර 5ට විතර එකපාරටම මල්කාන්තිගේ කාමරී දෙසින් ලොකු විලාපයක් ඇහෙන්න ගත්තා. සඳුන් ගැස්සිලා ඇඳින් නැගිට්ටා. සඳුන්ගේ මුළු ඇඟම පණ නැති වෙලා වගේ දැනුණා. එයා විනාඩි කිහිපයක් යනකම් කාමරී මැදට වෙලා කල්පනා කළා මොකද කරන්න කියලා. ලොකු හුස්මක් අරන් හිත හයිය කරගත්ත සඳුන් හිමින් සැරි සාලියට ආවා. සාලි මැද මල්කාන්ති නෝනා උළුව අතගාගෙන අඬනවා. එයා ඇඳන් හිටපු ඇඳුම් ඔක්කොම මාරු කරලා සාමාන්‍ය විදිහට ඇඳලා හිටියේ. නෝනා මොකද වුනේ? සඳුන් බයෙන් ගැහිමින් ඇහුවා. සඳුන් මුදලාලි නැති වෙලා බං. මං පාන්දර තේක දෙන්න යද්දි සිරුර සීතල වෙලා තිබුණේ. අනේ මන්දා මොකක් වුණාද කියලා. මල්කාන්ති කඳුළු පිහදාන ගමන් කිව්වා. හැබැයි ඇගේ ඇස්වල තිබුණු කඳුළු වලට වඩා ලොකු අබිරහසක් සඳුන්ට පෙනුණා. නැති වෙලා? ඒ කියන්නේ රෑ අපි සඳුන්ට වචන පට ලැබුණා. කටවහපන් සඳුන්! මල්කාන්ති එක්කපාරටම ඇන්ඩියාව නතර කරලා සඳුන් ළඟට ඇවිත් රහසින් කිව්වා. රෑ කිසිම දෙයක් උනේ නැහැ. උඹ උදේ වෙනකන් කාමරේ නිදාගෙන හිටියේ. මං මගේ කාමරේ හිටියේ. මුදලාලි ලෙඩ වෙලානේ හිටියේ. ඒ නිසා නින්දෙන්ම නැති වෙලා. තේරුණාද? ඇයි කියපු දේ ඇහුනම සඳුන්ට තීරුණා මල්කාන්ති මේ හැමදේම කලින්ම සැලසුම් කරපු විදිහක් කියලා. මුදලාලිගේ මරණය ස්වභාවික එකක්ද නැත්තම් රෑදීපු බෙහෙත් පෙති නිසා වුණු දෙයක්ද කියන සැකේ සඳුන්ගේ හිතට තදින්ම වැදුනා. දැන් උඹ ගිහින් ගමේ අයටයි ළඟම නෑදායින්ටයි කතා කරලා කියපන්. මං දොස්තර මහත්තයට කතා කරන්නම්. මල්කාන්ති ආපහු අඬන්න පටන් ගන්න ගමන් කිව්වා. දවස් 2ක් තිස්සේ ගෙදර මලගෙදර වැඩ කටයුතු සිද්ධ වුණා. ගමේ හැමෝම ආවා. සඳුන් හැමදේම කළේ හිත ඇතුලින් ලොකු බයකින් සහ වරදකාරී හැඟීමකින්. මල්කාන්ති හැමෝම ඉස්සරහ හොඳටම ඇඬුවා. හැබැයි අවසන් කටයුතු කරලා 4 වෙනි දවසේ රෑ ගෙදර ඉතිරි වුණේ සඳුන් සහ මල්කාන්ති විතරයි. රෑ 10ට විතර සඳුන් තමන්ගේ කාමරේ ඉඳන් බඩු ටික ලෑස්ති කරගන්න ගත්තා. මේ වගේ මිනිමරු අබිරහසක් අස්සේ තවත් ඉන්න එක අනතුරුදායකයි කියලා සඳුන්ට හිතුණා. එයා බෑග් එකක් අරන් කාමරෙන් එළියට එන්න හදද්දීම කාමරේ දොර ඇරුණා. ඉස්සරහා හිටගෙන හිටියේ මල්කාන්ති. ඇය ඇඳන් හිටියේ සුදු පාට හැඩකාර ඇඳුමක්. ඇගේ මූණේ තිබුණේ අමුතුම හිනාවක්. කොහෙද යන්න ලෑස්ති වෙන්නේ සඳුන්? ඇය ඇහුවා.